කොහොමද මාව බලන මගේ යාළුවෝ හැමෝටම හිතනවා හොඳින් ඉන්නවා කියලා මමත් හොඳින් ඉන්නවා. ඉතින් මම අදත් අරන් ආව හරි විශේෂ වීඩියෝ එකක්. අද මම වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ hair care routine එකට, skin care routine එකට මම පාවිච්චි කරන product මොනවද කියලා. මගේ හැම දවසක්ම පටන් ගන්නෙ මේ වගේ antioxidant වලින් පිරුණු කසකසායට වතුර වීදුරුවකින්. මේක මගේ හැම පැහැපත් කරන්න ඇතම ලබා ගන්න වගේම detox කරන්න උදව් කරනවා. මූණ පිරිසිදු කරගන්න මම පාවිච්චි කරන Nature Secret එකේ එන ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි. හැබැයි මම මේ දවස්වල පාවිච්චි කරන ඩීප් ක්ලෙන්සර්ස්. ඒකට හේතුව තමයි එක්සෑම් දවස්වල මගේ මූණේ ගොඩාක් පිම්පල් ආවා. ඉතින් මට ඒ පිම්පල් ටික නැති කරගන්න උදව් වුණේ ඩීප් ක්ලෙන්සර්ස්. මම මේක ඩේලි පාවිච්චි කරනවා. මේක වෙන රුපියල් 400ක් තමයි. පපා එක තමයි දැනට නම් මම පාවිච්චි කරන්නේ. මම කලින් පාවිච්චි කරේ මේ වීඩියෝ එකේ පෙන්නන කියුකම්බර් ක්ලෙන්සර් එක. ඒකත් වෙන රුපියල් 400යි. මූණ ටිකක් තෙතමාත්තු කරගෙන ක්ලෙන්සර් එකේ විනාඩියක් වගේ මසාජ් කරොත් සතියක් විතර යද්දි පිම්පල් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. අර තියෙන ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් වගේ න ස්කින් එක ඩ්‍රයි වෙන්නෙත් නෑ. ඒ වගේම කිසිම ඉරිටේෂන් වගේ මුකුත් ප්‍රශ්නයක් එන්නෙත් නෑ. සෑහෙන ස්කින් එකටත් හොඳයි. අපි බජට් එකටත් හොඳයි. මගේ ඊළඟ ස්ටෙප් එක තමයි මගේ මූණට සීරම් එක ඇප්ලයි කරන එක. ඒකට මම පාවිච්චි කරන විම්වෙයා බ්‍රෑන්ඩ් එකේ තියෙන විටමින් C සීරම් එක. ඉතින් මේ සීරම් එක රුපියල් 1250ක් වගේ තමයි වුනේ. මම මේක මාස 3ක් විතර දැන් පාවිච්චි කරනවා. ඉතින් අර මං කිව්වා මගේ එක්සෑම් කාලේ ආපු පිම්පල් මාක්ස් නැති කරගන්න මේක මට ගොඩාක් උදව් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකෙන් සෑහෙන ලොකු බ්‍රයිට් ලුක් එකක් මගේ මූණට ආවා. මමත් ලා දුඹුරු පාටක් සමක් තියෙන ගෑල් ළමයෙක්. ඉතින් ඒකින් හින්දා මට මේ සීරම් එක සෑහෙන උදව් වුණා. මේ තියෙන ඒක ටෙක්ස්චර් එක හරිම ලස්සන. ඇඹුල් වගේ සුවඳක් එක්ක කහ පාට ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඇඟේ සහ මූණ මොයිස්චරයිසර් එක දෙකම තියාගෙන මම පාවිච්චි කරන්නේ අවුරුදු 5ක විතර කාලෙක ඉඳන් වෙල්වෙට් බ්‍රෑන්ඩ් එකේ Glow Perfect body lotion එක. මේක පොඩි බොටල් එක රුපියල් 470ක් වගේම ලොකු බොටල් එක 750ක් වගේ වෙනවා. මගේ මූණට සහ ඇඟට හරි ගියපු ලංකාවේ තියෙන එකම බොඩි ලෝෂන් එක තමයි මේක. සාමාන්‍යයෙන් මට ෆේස් ක්‍රීම් එහෙම ගන්න බෑ. මගේ මූණ ඉක්මනටම දද එනවා. හැබැයි මේ ක්‍රීම් එකට මට එහෙම කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. මේක මාරු කරොත් නම් මගේ මූණේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් මම දෙකටම පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එක. ඒ වගේම තමයි මේකෙන් සමර ග්ලෝ එකක් එනවා. ඔයාලට පේනවා ඇති මේක සෆ්රන් වගේම ෂියා බටර් ඇඩ් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිපුරම ලිප් වල මොයිස්චරයිසර් එක තියාගෙන මම ලිප් බාම් වෙනුවට පාවිච්චි කරන පෙට්‍රෝලියම් ජෙල්. මොකද මට සාමාන්‍යයෙන් වැඩිපුරම ලැබෙන පෙට්‍රෝලියම් ජෙල්. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකත් වැස්ලින් එකත් මම පාවිච්චි කරලා තියෙනවා. දෙකම මැනුෆැක්චර් කරලා තියෙන ඇරබික් කන්ට්‍රීස් වලින්. ලංකාවෙත් මේ වගේ ප්‍රොඩක්ට් ඕන තරම් පර්චේස් කරන්න පුළුවන්. ලිප් බාම් වලට වඩා මට හිතෙන පෙට්‍රෝලියම් ජෙල් වලින් සාමාන්‍ය ලිප් වලට හොඳ මොයිස්චරයිසර් එකක් ලැබෙනවා. ඉතින් මේක තමයි මම ලිප් බාම් එක විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ලිප් බාම් බැයි නම් පෙට්‍රෝලියම් ජෙල් පාවිච්චි කරන ඔයාලගේ ලිප් වල මොයිස්චරයිසර් එක තියාගන්න. දෙකේම වෙනසක් නැහැ. ඉතින් මේක සාමාන්‍ය හොඳ ප්‍රොඩක්ට් එකක්. ලංකාවෙත් 470 450 වගේ ප්‍රයිස් රේන්ජ් වලින් මේක ගන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි වෙස්ටින් බ්‍රෑන්ඩ් එක. ඉතින් ලිප් ස්ක්‍රබ් එකක් විදිහට නම් මම පාවිච්චි කරන්නේ ටූත් බ්‍රෂ් එක ස්පෙસિෆික් ස්ක්‍රබ් එකක් නම් මං ගාව නැහැ. ඔයා ගාව තියෙනවා නම් හොඳ ලිප් ස්ක්‍රබ් එකක් පළවෙනි කමෙන්ට් කරගෙන යන්න. මගේ ෂවර් රූටින් එකට ඕනිම යාළුවා තමයි වෙල්වෙට් බ්‍රෑන්ඩ් එකේ මේ බොඩි වොෂ් එක කියන්නේ. මේක මගේ ජීවිතේ පාවිච්චි කරපු දෙවෙනි එක. කලින් මම මෙයාලගේ හිබිස්කස් එකත් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේක තරම් නම් රිසල්ට් ආවේ නැහැ. මේක රුපියල් 370ක් වගේ තමයි වෙන්නේ. කවුරුත් කියවනේ ලයිට් බ්‍රවුන් ස්කින් එකක් තමයි මට තියෙන්නේ කියලා. ඒ ලයිට් බ්‍රවුන් ස්කින් එක මාරන විදිහටම ග්ලෝ කරලා මොයිස්චරයිසර් කරලා ටිකක් ලයිට් අප් කරන්න මේ බොඩි වොෂ් එක මට උදව් කරා. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂම දේ තමයි කොච්චර මේ බොඩි වොෂ් එක ඇඟේ තිබ්බත් හැම වේලෙන්නේ නැහැ. ඒ තරමටම මේක සෑහෙන හැමට හිත කරයි. ඒ වගේම තමයි මේකෙන් සෑහෙන හොඳ වෙන ගතියක් එනවා. ඒ හින්දා අපිට ගොඩක් වෙලාවක් එක පාරක් දැම්මොත් රූෆ් එකෙන් සෑහෙන ප්‍රදේශයක් අපිට වොෂ් කරගන්න පුළුවන්. ඉතින් මේක සෑහෙන හොඳයි. මගේ hair care routine එකට මම පාවිච්චි කරන්නේ ෆුල්ම ඩ්‍රීම් රොන් බ්‍රෑන්ඩ් එකේ එන ප්‍රොඩක්ට්. ඉතින් ෂැම්පූ එක පාවිච්චි කරන විශේෂම හේතුව සල්ෆේට් ෆ්‍රී නිසා. මට තියෙන ෆ්‍රිසී හෙයා එකක්. ඉතින් ඒක සෑහෙන ඉක්මනට ඩ්‍රයි වෙනවා. ඒ වගේම ෆ්‍රිසී වෙනවා කොහොමද. ඉතින් ඒක අඩු කරගන්න කොහොමද සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් තමයි මට ඕනේ. ඉතින් මේක රුපියල් 650ක් වගේ තමයි වෙන්නේ. කිසිම සල්ෆේට් එකක් නැති නිසා කොහොමද ඩ්‍රයි වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මම පාවිච්චි කරන්නේ මෙයාලගේ මේ කන්ඩිෂනර් එක කිං කොකනට් එක. මේකත් රුපියල් 650ක් වගේ තමයි වෙන්නේ. මගේ කොණ්ඩේ දිගට තිබුණා පොඩි කාලේ. හැබැයි ඒක ගොඩාක් ඩැමේජ් වෙලා දැන් මගේ කොණ්ඩේ ටිකක් කපලා අවුරුදු 2ක් විතර වෙනවා. හැබැයි දැන් කොණ්ඩේ ඝනකමට තියෙනවා චුට්ටක්. ඉතින් ඒ දවස්වල ඉඳන් මම පාවිච්චි කරන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක සෑහෙන හොඳයි.
කොණ්ඩේ තෙතමාත්තු කරගත්ත ගමන්ම මම පාවිච්චි කරන ලියෝන් කන්ඩිෂනර් එක ඩ්‍රීම් රන් බ්‍රෑන්ඩ් එකේ මේන මගේ කොණ්ඩේ සෑහෙන ෆ්‍රිසි ඒ වගේම ඩ්‍රයි මොනවා කරත් හරියන්නේ නැහැ. ඉතින් කොණ්ඩේ ටිකක් මැනේජ් කරගන්න මම පාවිච්චි කරන මේ ලියෝන් කන්ඩිෂනර් එක. මේකේ ලොකු බොටල් එක නම් 1450ක් වෙනවා. පොඩි බොටල් එක නම් වෙන්නේ රුපියල් 805යි. ඒ වුණාට සෑහෙන හොඳයි මේ ෆ්‍රිසි හෙයා කර්ලි හෙයාස් තියෙන කට්ටියට. ඉතින් ඔයාලට පුළුවන් නම් මේක සෑහෙන හොඳ ප්‍රොඩක්ට් එකක්. මම හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලටත් මොනවා හරි මගේ අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න.